කුරුළුකූඩු සොබාදහමේ එක් විස්මයානුකූල තාක්ෂණයෙන් පිරිපුන් විලාසිතාවක් ජෛව ලෝකයේ එක් සුන්දර ප්‍රයත්නයක්. මේ කුරුළු ලදරුවන්ට ජෛව ලෝකය නම් දිවි රැකගැනීමේ සටනක්ම පමණයි. බිත්තරයකින් සංසේචනය වූ ඩිම්බයකින් එහෙමත් නැත්නම් යුක්තාණුවකින් ආරම්භව කලලයක් බවට පත්ව අවසානයේ කුරුළු පැටවකු බිහිවීම ජෛව ලෝකයේ ආශ්චර්යයක් නොවේද? මෙම අද්විතීය රූපරචනාව ඔස්සේ දිගහරින්නේ අප පර්යේෂක කණ්ඩායම ශ්‍රී ලාංකීය හරිත වන අරණ පුරා සිදු කළ කුරුළු කැදලි ගවේෂණයේ කතාවස්තුවයි. කුරුළු කැදලි තැනීමේ කලාව කුරුළු විශේෂවලට නොයසේ නම් පක්ෂි කුලවලට ලාක්ෂණික වූ චර්යාවක්. ඉතා නිර්මාණශීලී එමෙන්ම ශිල්පීයව ඉතා නිවැරදි කැදලි නිර්මාණ ශිල්පයක් පක්ෂීන් සතුයි. රුක්වාසි භෞමික හෝ ගල්පර්වත හා මිනිසුන් විසින් නිර්මිත ගොඩනැගිලි තුළ නිර්මාණය වන මෙම පක්ෂි කැදලි ඉතාම සරල කෝඩු සැලැස්මක සිට අති සංකීර්ණ වියමනක් දක්වා පරිණාමීය කෞශල්‍ය විසින් ඔසවා තබා අවසන්. බිත්තරවලින් බිහිවන පැටවුන්ගේ ස්වභාවය මත කුරුල්ලන් ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ගීකරණය කරනවා. එනම් ඇල්ට්‍රීෂියල් සහ ප්‍රීකෝෂියල්. පිහාටුවලින් තොර මස් වැදලිවන් ශරීර සහිතව පියාගත් දෙනෙත් සහිතව බිහිවන ඇල්ට්‍රීෂියල් පැටවුන් නිරන්තර මව්පිය රැකවරණය මත යැපෙන්නත්. නමුත් පිහාටු දරමින් බිහිවන ප්‍රීකෝෂියල් ලදරුවන් ඉපදීමේ පටන්ම ස්වාධීන චර්යාවක් පෙන්නනවා. අපගේ කැමරාකාචයේ පළමු හසුකර ගැනීම ශ්‍රී ලංකාවට ආවේනික කළු ඉසසි කොණ්ඩේ නැතිනම් බ්ලැක් කැප් බුල්බුල් කුරුල්ලෙක් ස්වභාවික කෙඳි භාවිතා කර චෙරි පැලයක සිය කූඩුව නිමවා ඇති අපූර්වත්වය බලන්න. උදව් නැතුවම බැරි ඇල්ට්‍රීෂියල් පැටවුන් මුලදී පිහාටුවලින් තොරයි. චලනයන් සීමිතයි. පියවුණු දෙනෙත්වලින් යුක්තයි. නිරන්තර ඉල්ලීම ආහාර උණුසුම සහ රැකවරණය වෙතයි. බොහොමයක් පක්ෂි විශේෂ නිවාස ආසන්නයේ කැදලි තැනීමට කැමති. පරමාර්ථය නම් ආරක්ෂාව සහ ආහාර සුලභතාවයි. තම දරුවන්ට සුමුදු දළඹුවන්ගේ මාංශ සැපයීමේ සිට වසුරු ඉවත් කිරීම දක්වා වූ අති කලබලකාරී ක්‍රියාන්විතයයි ඔබ මේ දකින්නේ. පලාපෙත්තන්, මිහිරි පළතුරු සහ නොයෙකුත් කෘමිසතුන් මෙම ලදරුවන්ව පෝෂණය කරනවා. ලදරුවන්ට ලබා දෙන පෝෂණයේ විවිධත්වය දෙස බලන්න. පැටවුන් කැදැල්ලේ ගත කරන සමස්ත කාලය පුරාවටම දෙමාපිය යුවලගේ මූලිකම රාජකාරිය පැටවුන්ගේ සියලු අවශ්‍යතා සපුරාලීමයි. නමුත් අවදානම සෑම විටම අවදියෙන්. ලයසුදු මැදි පිළිහුඩුවා අනපේක්ෂිත මොහොතක මෙම පැටවුන් දෙදෙනාම ඩැහැගත්තා. දාරක ස්නේහයේ බලාපොරොත්තු සියල්ල මෙම සුවැදි වාරයේදී සුණු විසුණුව අවසන්. ජීවත්වීමේ අරගලය තවමත් සජීවීන්ට උරුමයි. එක් අන්තයක බලාපොරොත්තුවක් නිවී යද්දී තවත් අන්තයක බලාපොරොත්තු දැල් වෙනවා. නව කැදැල්ලක ඇරඹුමක්. නිතඹ දම් සූටික්කා එහෙමත් නැත්නම් පර්පල් රම්ඩ් සන්බර්ඩ් පහත් තුරුගොමු අතර එල්ලෙන කුරුළු කැදැල්ලයි ඔබ මේ දකින්නේ. මේ හුරුබුහුටි ලැගුම් තනන්න එන්දිති ගස්වල පොතු පුළුන් සහ මනා බැඳීමක් උදෙසා මකුළු දැල්ද භාවිතෙන් නිමවන මෙම කැදැල්ල එකවරම දැකීමත් අපහසුයි. පිරිමි සූටික්කාගේ දිලිසෙන වර්ණ සංකලනයක් සහිත පියාපත් දෙස බලන්න. ඉතාම කඩිසර ලෙස හිමිතිරියේ මල් මකරන්දේ සොයා ඇවිදින්. කිරිල්ලිය දීප්තිමත් වර්ණ දරන්නේ නැහැ. පිටතින් රළු පෙනුමක් තිබුණත් කැදැල්ලේ ඇතුළත නම් හරිම සුව පහසුයි. දරුවන්ගේ රාජකාරිවල වැඩිබර අම්මට උරුමයි. වසුරු ඉවත් කිරීමත් එහි කොටසක්.
කුරුළු ලෝකයේ වසුරු ඉවත් කිරීමේ ක්‍රමවේද දෙකක් ඔබ මේ දකින්නේ. ගිලීම සහ ඉවතට රැගෙන යාම. කැදැල්ල පාමුල වසුරු වැටීමට ඉඩ නොදෙන්නේ විලෝපිකයන්ගෙන් කුරුළු පැටවුන් ආරක්ෂා කර ගැනීමට බව ඔබ දන්නවද? සූටික්කන්ට සිහින් දිගටි දිවක් තිබෙනවා. කාර්යබහුල ආහාර වටයකින් පසු පුංචි විවේකයක්. මෙයයි කැදලි ජීවිතය. කාර්යබහුල උදෑසන සහ දිවා කාලයන් සහ සාමකාමී සවස් කාලයන්. නිදිබරයි නමුත් අවදියෙන්. මේ තියෙන්නේ මේ කැම් එක ෆෝකස් කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. නෙස්ට් එකට ෆෝකස් කරලා තියෙනවා. නෙස්ට් එක තියෙන්නේ මේ අඹ ගහේ පාතම අත්තක දිරාගී අත්තක. ගිය පාරත් මෙතනම තමයි නෙස්ටිං කළේ. මේ පාර ඊට පල්ලෙහෙන් අලුතෙන් බෙනයක් හැදුවා. ඒ බෙනේ තමයි අපි වීඩියෝ කරන්නේ. අපි බලමු මොකක් වෙයිද කියලා. ඇත්තටම කිව්වොත් ක්ෂේත්‍රයේ මේ වගේ වීඩියෝස් කරද්දි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මේ දැන් ඒ වගේ සිදුවීමකට මුහුණ දුන්න විතරයි. බලන්න මේ අතත් ඉන්ජර්ඩ්, නල්ල ඉන්ජර්ඩ් මේ වගේ වෙලාවට අපි ෂූට් කරන්න කොහෙදද කොයි වගේ ස්ථානවලද කියන එක අතරම අපි බලන එක වැදගත් වෙනවා. මොකද හේතුව දැන් මෙතන බෙනේ තියෙනවා. මම මෙතන ෂූට් කර හිටියේ. කොල්ලතු දෙකක් වැටෙන්න නියමිත වෙලා තිබිසන එකක පොල්ලත්තක් වැටුණා අනපේක්ෂිත විදිහට. කැමරාවට මටවත් ලොකු ආබාධයක් නැහැ. කැමරාවට නම් ආබාධයක් නැහැ. මට පොඩි සීලිම් ටිකක් තියෙනවා. නල්ල පොඩ්ඩක් ඩැමේජ්. නමුත් අවසන් ඵලය නම් ඉතා විශිෂ්ටයි. කොට්ටෝරුවන් සහ කෑරලුන් කියන්නේ කුරුළු ලොවේ වඩුවන් නැතිනම් බෙනහාරන්නෝ. මෙහි ප්‍රධානම අරමුණ සුවැදීම සඳහා ආරක්ෂිත කැදැල්ලක් තනා ගැනීමයි. කම්පන අවශෝෂණය කර ගැනීමට විශේෂයෙන් අනුවර්තනය වූ හිස්කබල සහ තරලයක ගිලී පවතින මොළය මෙන්ම ශක්තිමත් හොටද මෙම ක්‍රියාන්විතයට මනස්සේ හැඩගැසී පවතිනවා. ජෛව ලෝකයේ විශ්මයජනක තාක්ෂණික මෙවලම්. මේ ශ්‍රී ලංකාවට ආවේනික කහ මූණත් කොට්ටෝරුවන්. ඔවුන්ගේ කැදලි බෙන නිර්මාණය සමග ඉතාමත් කාර්යබහුලයි. වනාන්තර බද හොඳින් තුරු සැකැස්ම සහිත ගෙවතු ප්‍රිය කරන මෙම පක්ෂි විශේෂය මෙරට පහතරට තෙත් කලාපයේ සිට කඳුකරය දක්වා ව්‍යාප්තව සිටිනවා. මෙම නිවහන ඉදිරි අභිජනන සමයන්හිදී තවත් වෙන ආශ්‍රිතව බිජුලන පක්ෂි විශේෂ ගණනාවකට සෙවන සදාවී. එයින්ම මෙම මූලස්ථාන විශේෂයේ පාරිසරික කාර්යභාරය මනාව විදහා පානවා. මේ ඔබ දකින්නේ මියගිය අඹාත්තක පසුගිය අභිජනන සමයේ අලුතින්ම නිමා කළ කොට්ටෝරු නිවහනයි. මෙම කොට්ටෝරුවන් නැවත නැවත එකම බෙනයේ බිත්තර දැමීමත් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඔන්න දේනෙක්ගෙන් අනතුරු ඇඟවීමක්. ආරක්ෂාව ඉතාම වැදගත්. පසුව ඇය මෙම නිවහනේ බිත්තර 2ක් 3ක් පමණ තමාවී. විලෝපිකයන්ගෙන් ආරක්ෂාවීම, දරුණු කාලකුණික තත්ත්වවලින් ආරක්ෂාවීම, බිත්තර සහ පැටවුන්ට රැකවරණය සැලසීම මෙම ශක්තිමත් බෙනවල රාජකාරියයි. පසුකාලීනව වෙනත් කොට්ටෝරු විශේෂවලට මයිනන්ට, ගිරවුන්ට සහ කෑරලුන් වැනි පක්ෂීන්ට මෙම කොට්ටෝරු බිලය කැදැල්ලක් වේවි. ශ්‍රී ලංකා සැලලිහිනියා කොට්ටෝරු බෙනය පසුකාලීනව තම කැදැල්ල ලෙස භාවිතා කරන්නෙක්. පහතරට තෙත් කලාපයේ සහ මීදුම්බර කඳුකරේ වනාන්තර බදව වාර්තාවන මෙම පක්ෂි විශේෂය දුර්ලභයි සහ ආවේනිකයි. කුඩව ගම්මානයට උදාවුණු එක් සුන්දර හිමිදිරියක අප කණ්ඩායම මෙම කැදලි තැනීමට කැප වූ සැලලිහිනි මව්පියයුවල නිරීක්ෂණය කළා. වනජීවීන් රූපරචනා කිරීම ඉතා ඉවසිලිමත් කලාවක්. ගවේෂක අපිත් වේශාන්තරණය වීම අත්‍යවශ්‍යයි. මෙම වනාන්තර කුරුල්ලන් හරිම කුලෑටි. අනවශ්‍ය අවධානය, අස්වාභාවික ශබ්ද ඉතා ඉක්මනින් මගහැර යනවා.
දොරටු කීපයකින්නුත් බෙනයක්. දැන් මතුව ඇති ප්‍රශ්නය වන්නේ අපගේ කැමරාව යොම් කළ යුතු කුමක් වෙතද යන්නයි. කිසිදු සලකුණක් නොමැතිවම මිනිත්තු 10ක් පමණ ගත වුණා. අප සැඟව සිටි ස්ථානය වෙනස් කළා. ගත වූ මිනිත්තු කිහිපය ඉතා සාර්ථකයි. සැලලිහිණි යුවල වරින් වර සුවපහසු කැදැල්ල තැනීමට කෙඳිති ගෙනෙන දර්ශනය ඉතා මනරම්. සැලලිහිණින් පමණක් නොවෙයි මෙවන් විවෘත බෙන මයිනන් සහ බකමූුණු විශේෂවලටද කැදලි වෙනවා. මෙයාකාරයේ බෙන කොට්ටෝරුවන්ගේ නිර්මාණ නොවෙයි. ඒවා මියගිය තාලශාක කඳන් දිරාපත්වීමේ ප්‍රතිඵල ලෙස හඳුන්වන්න පුළුවන්. මෙන්න ආසන්න දර්ශනයක්. සැලලිහිණින්ගේ පිරිමි සතුන් දරන්නේ අඳුරු පැහැ තාරා මණ්ඩලයක්. නමුත් කිරිල්ලියගේ තාරා මණ්ඩලය සුදු කහ පැහැති. එය ඇයට අලංකාරය ගෙනෙනවා. ඇහෙනවද වනපෙත සිසාරා යන ලාක්ෂණික සැලලිහිණි නාදය ඉතාම සංගීතවත්. අපගේ ගවේෂණය තුළ දෙවෙනි වතාවටත් ශ්‍රී ලංකා සැලලිහිණියගේ කැදැල්ලක් නිරීක්ෂණය කිරීමට හැකිවීම සැබවින්ම වාසනාවන්තයි. මෙන්න ඇය නැවතත් ඇය ඉතාම නිරීක්ෂණශීලී. ඔබට ඇහෙනවද ඇයි පියාපත් සලනා නාදය? ඉකල් නිල් මැසිමාරා ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව සිටින මැසිමාරාවන් විශේෂයක්. මැසිමාරාට එම නම ලැබිලා තියෙන්නේ මැස්සන් වැනි කෘමිසතුන් ආහාරයට ගැනීම නිසා. අහන් ඉන්න මේ ලස්සන කෝල් එක. මැසිමාරාවිය උණුසුම් දාවලක සිය ගත සිසිල් කරගන්නා යුරු ඉතා සුන්දරයි. මෙම විවෘත කෝපයක් වැනි කැදැල්ල නිර්මාණය කරන්නේ ගසක නොගැඹුරු බෙනයක් තුළ. එය ඇත්තටම සුවිශේෂී. ආම්බයකින් මෙන් මෙම සුවිශේෂී කැදැල්ල අප නැත ගැටුනේ මාකන්දාවෙන්. දෙවි මකුළුවෙක් විසින් සිය අනසක පැතිරහු බිත්තර සහිත කැදැල්ලක්. ආහාරදාමේ එක් විරල සිදුවීමකට නිදසුනක් වූ මෙම දසුන නිවර්තන වැසිවනාන්තරයක විවිධත්වය ඔප්නං වෙනවා. මෙම දිවිමකුළුවා කුරුළු බිත්තර ජීර්ණය කරමින් සිටින්නේ මැසිමාරා යුවලට මෙම සුවැදි සමයේ සිය අග්‍රඵලය වූ බිත්තර සියල්ල අහිමි කරමින්. නමුත් සටන් කිරීම ජීවිත අවදානමක් වන තරමටම සතුරාගේ විෂ ප්‍රබලයි. Hi guys, now I am in Makanta Forest Reserve Kitulgala. So I'm looking for Serendip sow. So I met a local tracker, so he's an expert on this. So he informed me that there is a finding of Serendip sow. So it's a very warm day. I think it will be very amazing. So with my all years. සොබාදහමේ පඩු පැහැය වේශාන්තරණය කළ නිශාචරයා ශ්‍රී ලංකා පඩුකන් බස්සා ලාංකීය පක්ෂි වංශ කතාවේ අවසානයටම එක් වූ පරිච්ඡේදය කීවාට වරදක් නැහැ. මොහු ඝන තෙත් වනාන්තරය තුල සොබාදහම් ගවේෂකයාගේ සිහිනයක්. එම සිහිනය සැබෑ වූ අද එකෙකු නොව පුංචි පවුලක්ම නිරීක්ෂණයට හැකිවීම මහත් වාසනාවක්. මේ දෙවනුව සහ තෙවනුව ඔබ දකින්නේ පසුගිය සුවැදි සමයේ උපන් පැටවුන්. ඔවුන් ඉක්මනින් වර්ධනය වෙනවා. නොබෝ දිනකින් ලය පෙදෙසේ තිත් රටා මතුවේවි. දිවා කාලයේ සැබැවින්ම මව්සතා නිශ්චලව වේශාන්තරණය වී සිටියත් පැටවුන් දෙදෙනා රීතිය කඩා දමමින් අනපේක්ෂිත ලෙස ක්‍රියාශීලී. හරිම නොවිසිලිමත්. නමුත් මව්සතා ඉතාම විමසිලිමත්. 2004 වර්ෂයේදී දීපාල් වරකාගොඩ මහතා ප්‍රමුඛ පක්ෂි විද්‍යාඥ කණ්ඩායම විසින් විද්‍යා ලෝකයට අනාවරණය කරන තුරු ශ්‍රී ලංකා පඬුකන් බස්සා හෙළි නො වූ රහසක්. නමුත් අදටත් මෙම පක්ෂයාගේ ස්වැදීම සහ කැදලි තැනීම පිළිබඳ දත්ත ප්‍රහෙලිකාවක්. අධ්‍යයනය පක්ෂිලෝලීන්ට භාරයි. ඉතිං සහෘද හිතවතුනි, අපගේ කුරුල්ලු කැදලි සොයායන ගවේෂණ චාරිකාවේ මීළඟ පරිච්ඡේදය අපි ආරම්භ කරන්න හිතුවා සීතාවක තෙත් කලාපිය උද්භිද උද්‍යානයෙන්.
මෙම උද්භිද උද්‍යානය පක්ෂි විශේෂ 100කට අධික ප්‍රමාණයකට නිවහන සලසනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් කුරුළු කැදලිත් ඒ වගේම නිරීක්ෂණය කරන්න. නමුත් ඔයගොල්ලෝ හොඳ කුරුළු නිරීක්ෂක වෙන්න ඕනේ. කුරුළු නිරීක්ෂණය පටන් ගන්න කොහොමද? පක්ෂි නිරීක්ෂණය පටන් ගන්න කොහොමද? ඔයාලා මුලින්ම මේක පටන් ගන්න ඕන ඔයාලගේ ඇස් දෙකෙන්. ඔයගොල්ලෝ නරඹන තරමට ඔයගොල්ලෝගේ පෙනීම ඔයගොල්ලෝ තීව්‍ර ලෙස නරඹන තරමට ඔයගොල්ලන්ට වැඩේට අනුගත වෙන්න පහසුවෙන් පුළුවන්. ඔයගොල්ලෝ වැඩේ දිගටම ප්‍රැක්ටිස් කරගෙන යද්දි ඔයාලට බයිනෝ එක අවශ්‍යතාවය දැනේ. කොහොම නමුත් ආසාවට මේ කිසිම දෙයක් බාධා නෙවෙයි. ඉතින් මේ සෝබාදහමේ ලස්සන බලන්ඩ මේ වගේ විනෝදාංශයක් ඉතාම වැදගත්. ඉතින් මේ වගේ පහසුවෙන් ළඟාවෙන්න පුළුවන් තෙත් කලාපයේ තියෙන පරිසර පද්ධතියකින් ඔයගොල්ලන්ට සෑහෙන්න හොඳ නිරීක්ෂණ රැසක් ලබා ගන්නත් පුළුවන්. රත් යටිමල් කිරලා මෙම ගවේෂණයේ හමුවන ප්‍රථම ප්‍රීකෝෂියල් උදාහරණය විවෘත භෞමික කැදැල්ලේ හොඳින් වේශාන්තරණය වූ කිරල බිත්තර ඔබට කෙතරම් මගහැරෙනවා ඇතිද? කැදැල්ලක් යයි නොසිතිය හැකි තරමට මෙම කැදැල්ල අපිළිවෙලයි. කෝටු සහ බොරළුවලට සීමා වෙලා. නමුත් මෙම ආවේගීකාරී අනතුරු වැඟවීම නම් සුලභ ලකුණක්. මෙවර ඒ අප වෙත නම් නෙවෙයි. ඉතාම විනෝදබර සංවාදයක්. පොළොවේ නිරාවරිතව පවතින කිරලබිජු තලගොයින්ට රසමසවුලක්. නමුත් දැඩි ධාරක ස්නේහෙන් සිය බිත්තර ආරක්ෂා කරන කිරල මව්පිය යුවලක් අභිමුව එය සිදුවන්නේ කෙසේද? දැඩි සූර්ය රශ්මිය සහිත දහවලක වූ කිරල මව සිය බිත්තර රැකීම සිදු කරනවා. බිත්තරෙන් බිත්තරේ එකතු වෙලා මේ වන විට සමස්තය බිත්තර 4ක්. බිත්තර රැකීම, බිත්තර සහ පැටවුන් ආරක්ෂා කිරීම ප්‍රීකෝෂියල් කුරුළු මව්පියන්ගේ උත්තරීතර රාජකාරිය වනවා. ස්වේද ග්‍රන්ථි නොමැති පක්ෂීන් මෙම අයුරින් සිය මුව විවර කරමින් හතිලෑමක් සිදු කරන්නේ සිය ශරීර උෂ්ණත්වය යාමනය කිරීමටයි. බලන්න මේ කිරල දරුවන් දෙස ඔවුන් ඇත්තටම ඉතාම හුරුබුහුටි. ඇල්ට්‍රීෂියල් පැටවුන් මෙන් නොව ප්‍රීකෝෂියල් පැටවුන්ට ඉපදුණු වහාම සිට ගැනීමටත් ගමන් කිරීමටත් පුළුවන්. නමුත් පියාසර කිරීමට අවශ්‍ය පියාපත් වර්ධනය වීමට කෙටි කාලයක් ගතවීම ස්වභාවිකයි. ආහාර සෙවීම අතින් අලුත උපදින පැටවුන් බොහෝ දුරට ස්වාධීනයි. මම මේ වෙලාවේ මේ රැඳිලා ඉන්න තනපිටිය ඔයාලට පේනවා. මේ තියෙන්නේ සීතාවක තෙත් කලාපී උද්භිද උද්‍යානයේ මධ්‍යම තුරොඩ පිටිය. කිරල්ලුන්ගේ ගොඩක් මෞමික වාසස්ථාන නිරීක්ෂණය කරන්න පුළුවන් තැනක්. හැබැයි ඔයගොල්ලෝ හොඳ නිරීක්ෂකයෝ වෙන්න ඕනේ. කිරල්ලු සෑහෙන හොඳ ගහණයක් ඉන්නවා. උන්ගේ කැදලි මෙව තෘණ අතර තියෙනවා. ලං වෙද්දි කිරල්ලු කොටන්නත් පන්නන අවස්ථා තියෙනවා. ඉතින් මේ හැබිටාට් එක නැත්තම් මේ වාසභූමියේ අපි කියන්නේ මේ ප්‍රිකෝෂියල් කුරුල්ලෝ කිරලා කියන ප්‍රිකෝෂියල් කුරුල්ලා මේ භෞමික වාසස්ථාන හදන ප්‍රිකෝෂියල් කුරුල්ල පැටර්න් විශේෂ ලක්ෂණයක් තියෙනවා. මොකක්ද මේ ලක්ෂණය? ඒගොල්ලන් පුළුවන් බිත්තරෙන් එළියට ආපු ගමන් ඇවිදින්න. ඒ වගේම ඒගොල්ලන්ගේ පිහාටුත් තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ට පුළුවන් ඇවිදින්නත් පුළුවන්. ඉගිලෙන්න බෑ. නමුත් ඇවිදින්න පුළුවන්. මේ භෞමික පරිසර පද්ධතිවල දෙන කුරුල්ලන්ගේ එක විශේෂ අනුවර්තනයක්. මොකද හේතුව තර්ජන රුක්වාසී කුරුල්ලන්ට වඩා වැඩි. කියන්නේ ගොඩක් භෞමික ගත කරන්න කට්ටියට විලෝපික තර්ජනය වැඩි. මිනිසුන්ගෙන් වෙන්න පුළුවන් හානිය වැඩි. කකුලකට පෑගෙන්න පුළුවන් ඉඩ වැඩි. මේ වගේ දේවල් හින්දා ඒ දේ අවම කරන්න පරිණාමයෙන් හැදලා තියෙන විදිහේ ඒ කුරුල්ලෝ ඒ ආකාරයට භෞමික කැදලි තන්න කුරුල්ලොන්ට පුළුවන් ඉතාම සුළු කාලයක් තුළ මොබයිල් වෙන්න. ඒ කියන්නේ චලනය වෙන්න. ඉතින් ඒගොල්ලන්ගේ ආරක්ෂාව සහ ආහාර ඒගොල්ලන්ට හොයාගන්න. ඉතින් මේ පරිසර පද්ධතිවල ඔයගොල්ලන්ට නිරීක්ෂණය හොඳටම කරන්න පුළුවන්. මෙතන ඉන්න උදාහරණය කිරලා ඒ වගේම විතර නෙවෙයි තව මොනරා, වලි කුකුලා, හබන් කුකුලා වගේ ගොඩක් පක්ෂි විශේෂ ඉන්නවා. ලංකාව තුළ බලා ගන්න පුළුවන් මේගොල්ලෝ ප්‍රීකෝෂියල් කුරුල්ලු විශේෂ. ශ්‍රී ලංකාවට ආවේනික වලි කුකුලා සහ හබන් කුකුලා ප්‍රීකෝෂියල් කුරුල්ලන්ගේ ශ්‍රී ලාංකීය සංකේත. පක්ෂීන්ගේ කැදලි තැනීම ගත්තහම ප්‍රධානව ශ්‍රී ලංකාව තුළ කැදලි තනන කාල දෙකක් නිරීක්ෂණය කරන්න පුළුවන්. එකක් ජනවාරි ඉඳන් අප්‍රේල් වෙනකම්. සාමාන්‍යයෙන් තෙත් කලාපයට අදාළ කාල සීමාව වියලි. එම නිසා ඒ ජනවාරි සිට අප්‍රේල් කාල සීමාව තුළ තෙත් කලාපයේ විශේෂයෙන්ම
කුරුළු කැදලි නිර්මාණය දැක ගන්න පුළුවන් සහ ඡායාරූපගත කරන්න නිරීක්ෂණය කරන්න හොඳ අවස්ථාවක් තියෙනවා. ඒ වගේම අපි ගත්තොත් අගෝස්තු සැප්තැම්බර් වගේ වෙද්දී නැවතත් එනවා තරමක වේලි කාලගුණයක්. ඒ කාලගුණය වේලි කලාපයටත් එම කාලගුණය බලපානවා සෙත් කාලාපයටත් යම්කිසි අයුරකින් එම වේලි කාලගුණය බලපානවා. අපි කියන්නේ සරුංගල් මාස කියලා. අන්න ඒ කාලවලදීත් අපිට බලන්න පුළුවන් හොඳට කුරුල්ලොන්ගේ කැදලි තැනීම ටිකක් වර්ධනය වෙලා කැදලි තැන්න අවස්ථා ගන්න වැඩි වෙලා. ඉතින් මේ ප්‍රධාන කාල දෙක තමයි අපට මූලිකම කියන්න පුළුවන් පක්ෂීන් කැදලි තනන කාලවකවාන වර්ෂරත් තුළ එක බලපානේ දේශගුණ රටවත් එක්ක. ඒ වුණාට මේක යම් යම් විදිවලට වෙනස් වීම වෙන්න පුළුවන් තියෙන පරිසර තත්ත්වත් එක්ක. මොකද සත්තු හැම වෙලේම ඒගොල්ලන්ට අදාළ දේශගුණ තත්ත්වය ෆේවරබල් වුණාම අපි කියන්නේ සුදුසු වුණාම නෙස්ටිං එහෙම නැත්නම් කැදලි තැනීමේ වගේ ඒගොල්ලන්ගේ පැවැත්මට සුවිශේෂී වූ චර්යාවන් පුහුණු කරන්න කරගෙන යන්න සූදානම් වෙනවා. වීකුරුල්ලෝ එකිනෙකාට ආසන්නයෙන් කැදලි තනන කුඩා පක්ෂීන්. මේ ඔබ දකින්නේ ලය කායුරු වීකුරුල්ලා සහ නිතඹ සුදු වීකුරුල්ලා. අඹුසැමි යුවලම කැදලි නිර්මාණයේදී ඉතාම සක්‍රියයි. ලපටිපත්‍ර, කෙඳිති සහ කරල් ආශ්‍රිත තුන අගිසි කැදැල්ල වෙත ගෙන ඒම එක් අයෙකුගේ කාර්යභාරයක්. ඒවා පිළිවෙලින් ඇතිරීම අනෙකාගේ රාජකාරියක්. ශ්‍රම විභජනය ඉතාම විශ්මයජනකයි. ලපටි කැදලි තැනුම් ඒකක වියලී යන විට කැදැල්ල දුඹුරු පැහැගන්නවා. මේ වීකුරුළු ජෝඩුව නොගඹුරු ජලයේ සොයා යන්නේ මොනවාද? සූත්‍රිකාකාර ස්පයිරොගයිරා ඇල්ගී නවතම පර්යේෂණ සනාථ කරන්නේ මෙම ඇල්ගී මොවුන්ගේ ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාලන බවයි. මෙම විශාල අබගස වීකුරුල්ලන්ට පමණක් නොව දිමියන්ගේද නිවහනයි. දිමි ජනපද රාශියක් මන්දයේ කැදලි තැනීමෙන් වීකුරුළු කූඩුව විලෝපික අවධානයට ලක්වීම අවමයි. එමෙන්ම විලෝපිකයන් විසින් වේදනාකාරී දිමිදෂ්ටනයක් සෑම විටම මගහරිනවා. එය වීකුරුළු කූඩුවට අමතර රැකවරණයක්. හල්ෂාකේ කැදලි තනන නිතඹ සුදු වීකුරුල්ලා පොළොවේ සිට අඩි 7ක පමණ උසකින් නිර්මිත මෙම කැදැල්ලේ නිර්මාණ ශිල්පියා මනුෂ්‍ය වාසස්ථාන අසබඩ වාසය ප්‍රිය කරන්නේ. බලන්න මේ කෝප්පාකාර කුරුළු කැදැල්ල දෙස උරුබුහුටිව්වත් පැටවුන් තිදෙනෙකුට නිවහනක්. අලංකාර ආකර්ශනීය පවන් පෙන්දෝ ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ ෆෑන් ටේල් නමින්. මොවුන් මිනිස් වාසස්ථානවලට ඉතාම කිට්වෙන් හමුවනවා. මනුෂ්‍යයන් ලෙස අපි කවුරුත් කුරුල්ලන්ට කැමති. ආදරෙයි. ඉතින් ඒ නිසාම අපි කුරුල්ලන්ව නිරායාසයෙන්ම රකින්නව වෙන්න පුළුවන්. එය ඔවුන් දන්නවා. කාර්ය බහුල අඩිපාරකට නැමුණු ජකරැන්ඩා අත්තක ඉතාම පහතින් මෙම කූඩුව රූගත වන්නේ ඒ නිසා. ආහාර සුලභතාවත් ඉහළයි. ෆෑන්ටේල් මව්පියන් කටවල් 3ක් පුරවන දැටි අරගලයක. මල පහ ඉවතට රැගෙන යාමක් තමා මොවුන්ගෙන් පිළිබිඹු වෙන්නේ. අරමුණ විලෝපිකයන්ගේ අවධානයෙන් මිදීම. තියුණු පිපුරුම් හඬක් මොහොතකට පැටවුන් සලිත වුණා කිව්වොත් නිවැරදි. මෙම විශේෂය වසම් චර්යාවේ ප්‍රවීණයෝ ඒ මැසිමාරාවන්ගේ ලක්ෂණයක්. Hi guys, very good morning. So here now we are in a very urban habitat. So it's a great finding here. We met a barwing flycatcher nest. So it's actually marvelous, about 30 feet from the ground level, and actually they are making the initial stages of the nest preparation. So it's they're carrying out it on a broken branch of a wild plant to prevent the attack from stork macaques. That's a prevention measure. So here you can see, I don't know whether you can see or not, but it's
very far. Uh, I'll try with the telephoto lens to shoot it. It's actually 30 feet from the ground level. So it's very interesting. කළු වෛරපිය මැසි සැරටිත්තා ඉංග්‍රීසියෙන් බාවිංක් ෆ්ලයි කැචර් තරමක වෙනස්සාකාරයේ කැදිලි තැනීමක නිරත වෙනවා. පොළවේ සිට අඩි 25ක් පමණ උසකින් මෙම කුඩා කෝප්පාකාර කැදැල්ල නිර්මාණය කර ඇත්තේ සුළඟේ ලෙලෙන වියලී ගිය අතු කැබැල්ලකයි. මෙම ස්ථානය තෝරාගත්තේ ඇයිදයි කියා මොහොතකට සිතා බලමු. මෙම පරිසරයේ නිරතුරු සැරිසරන අවස්ථාවාදී විලෝපික රිලවුන්ගෙන් තම පැටවුන් ආරක්ෂා කර ගැනීමටද මෙම ස්ථානයේ රිලවුන්ට ළඟාවීමට අපහසු ස්ථානයක්. කුරුළු මව්පියන්ගේ අතිදක්ෂ තීරණයක්. රිලවුන්ට නැහැ කිසිදු අවස්ථාවක්. රිලවුන් නිතාම දක්ෂ සහ කපටි අයුරින් ඔවුන්ගේ බඩගෝස්තරය සොයාගන්න අනුවර්තනය වෙලා. කුරුල්ලන්ගේ කැදලි තැනීමේ චර්යාවට තියෙන තර්ජන මොනවද? මේ විලෝපික තර්ජන ගත්තහම මම මෙතනදි කතා කරන්නේ විලෝපික තර්ජන ගැන. එතකොට විලෝපික තර්ජන ගත්තහම මූලිකවම රිලව් ශිරපායෙක් විදිහට ලොකු තර්ජනයක් කරනවා. මොකද හේතුව රිලව් කුරුල්ලන්ගේ බිත්තර කන්න පුදුම විදිහට ආසයි කූඩු නාශ කරනවා. ඊළඟට බිත්තර රැහැගෙන වාහනයට ගන්නවා. ඉතින් මේගොල්ලන්ගේ මේ රිලවුන්ගේ බඩගොස්තරය සොයා ගැනීමේ කලාව නිසා කුරුළු විශේෂ ගොඩකගේ ඒ කැදලි තැනීමේ මහන්සිය ව්‍යර්ථ වෙලා යනවා. තුරු වියන ජයගත් පරවි කුලයේ මෙරට දැවැන්තයා නීල මහගොයා ඉංග්‍රීසියෙන් ග්‍රීන් ඉම්පීරියල් පිජන් යනුවෙන් හඳුන්වනවා. බොහෝ විට නිරීක්ෂණය කිරීමට පුළුවන් වෙන්නේ යුගල හෝ රංචු වශයෙන්. නමුත් අද තරමක් දුර්ලභ දර්ශනයක්. පොළවේ සිට අඩි 12ක පමණ උසකින් උණපඳුරු ගොන්නක් අතර සැඟවුණු නීල මහගොයාගේ කැදැල්ල. කැදැල්ල තැනීමට සිහින් කෝටු රැගෙන යාම අප කණ්ඩායමට මුලින් නිරීක්ෂණය වුණා. යුරේකා මෙම වියන් සැරිසරන්නාගේ මධ්‍යම උසකින් සකස් කරන කැදැල්ල ඉතා ගණගොන්නක් මධ්‍යයේ ඉදි කරනවා. ඉතා ලිහිල් බැහිරු කෝටු සමූහයක වේදිකාව කිරිල්ලිය සහ බිත්තරය දරා සිටීමට ප්‍රමාණවත්. පක්ෂි නිරීක්ෂකයන්ට අනුව නම් මොවුන් වරකට දමන්නේ එක් බිත්තරයක් පමණයි. තුරුවියනට අලුත් සමාජිකෙක් රැගෙනීමටයි මේ උත්සාහය. සමහර කුරුළු වර්ග වාසස්ථාන හදන්නේ කිසි කුරුළු හදන්නේ මනුෂ්‍ය වාසස්ථාන. ඉතින් මාසිට මෙතනට හොඳ උදාහරණයක්. ශ්‍රී ලංකන් සලෝ මඩබෝල කැදලි නිර්මාණකරුවෝ ශ්‍රී ලංකාවට ආවේනික වැහිලිහිනියා නොහොත් වැහිලේනා. පියාසැරියේදී මැසිමදුරුවන් හොටතුඩින් මානන මොවුන් ඉතා වේගවත්. එමෙන්ම එල්ලය ඉතා නිවැරදි. මේ බිත්තර රකින දවස් කැදැල්ලේම රැඳෙනවා මිස යාම් ඊම් නම් ඉතාම අඩුයි. ඉතාම ඉවසීමෙන් පැය ගණනාවක් ගත කළ අපිට ඉතාම ෂණයකින් නිමාවන දසුන් කිහිපයක් රූගත කිරීමට හැකියාව ලැබුණා. මෙම ස්ථානය නොබෝ කලකින් වැහිලිහිනි කොලනියක් වේවි. නමුත් ඒ ඔවුන්ට මනුෂ්‍යයා බාධාවක් නොකරන තාක් පමණි. ශ්‍රී ලංකාවේ හරිත හදවත සොයාගේ ගවේෂණය අපගේ රූපරචනාව තවත් සුන්දර කළා. සිංහරාජ ලෝක උරුමය ශ්‍රී ලංකාවේ ආවේනික පක්ෂි විවිධත්වයේ අද්විතීය මූලස්ථානය. මීදුම වර්ෂාව සහ නොසිඳෙන හරිත පැහැගත් වනරොද සොබාදහමේ අලංකාර සුවිශේෂී කැදලි තනන්නන්ගේ නිජබිමක්. එහිදී අපට හමු වූ නේකවිධ දසුන්වලින් 14ක් මෙතැන් සිට ප්‍රේක්ෂක ඔබට දැකබලා ගන්න පුළුවන්.
තවත් ලිහිල්ව ඇතිරු කෝටු කැදැල්ලක් පහත් තුරුවියන් අතරින් අපගේ මඟ පෙන්වන්නා වන චාමරගේ දෑසට හසු වුණා. කෝවිඩේ කුලේ එහෙමත් නැත්නම් කපුටු කුලේ නිර්මාණයක් බවයි නිගමනය. මෙන්න කැදැල්ලේ අයිතිකාරයා සිංහ රාජයේ සොඳුරු රැජින ශ්‍රී ලංකා කැහිබෙල්ලා. මේ ආවේනික විචිත්‍රවත් පක්ෂියා ශ්‍රී ලංකාවේ සාඩම්බරණීය සංකේතයක්. කැහිබෙල්ලා ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපයේ සහ උපකඳුකරයෙන් වාර්තා වෙනවා. මොවුන් කපුටන් මෙන් රළු නාදයක් වගේම මිහිරි නාදයක්ද නිකුත් කරනවා. ඒ වගේම සාමූහිකයි. බලන්න ඇය දෙස නිල් රතුදුමුරු රතු සහ සුදු වර්ණ සංකල්නයක්. සොබාදහමේ වර්ණ තේරීම ඉතාම මනරම්. කැහිබෙල්ලාගේ කැදිලි චර්යාව නිරීක්ෂණයට අපිට හැකි වුණා. මේ ගතව යන්නේ බිත්තර රකින අවධිය. ඇකිරිවරා ශාකයක පොළොවේ සිට අඩි 15ක පමණ උසකින් වූ අතු දෙබලක වියලිකෝටු භාවිතයෙන් ඉති කළ සරල වේදිකාවක්. ජනවාරි මස ආරම්භ වන කැදලි සමයේ කිරිල්ලිය විසින් දුඹුරු පැහැ තිත්වැටුණු සුදු පැහැ බිත්තර 3-5 අතර ප්‍රමාණයක් දමනවා. මෙය එසේ මෙසේ කැදැල්ලක් නොවේ. ගෝලීයව තර්ජනයට ලක් වූ ආවේනික පක්ෂයකුගේ නිවහනක්. නමුත් කාටත් පොදුයි සොබාදහමේ තර්ජන ගර්ජන. පරපුටු පක්ෂීන් මෙවන් කාකකොලේ කැදලිවල බිත්තර දමන බව ඔබ දන්නවා ඇති. එවන් පරපෝෂිතයෙන් මෙවන් ආවේනික සහ තර්ජිත විශේෂයක පැවැත්මට විශාල තර්ජනයක්. තවමත් කිරිල්ලිය කැදැල්ල පෙනෙන මානේ ආහාර සොයමින් සැරිසරනවා. ඇයගේ චර්යාව නිරීක්ෂණය කරමින් අපි පැයකට ආසන්න කාලයක් නිසොල්මන්ව රැඳී සිටියා. බිත්තර රැකීමත් ඒකාකාරී ක්‍රියාවක් නිසා ඇය සිය තටු දිගහරිමින් තරමක් විවේක ගන්නවා ඇති. මේ ගස්බෙනේ තුළ රැඳුණු ජලය ඇයට සිය පවසනියවා ගැනීමට රුකුලා. එය මෙම ගිනියම් දහවලෙහි නැතිවම බැරි සිසිලන කාරකයක්. ඔන්න ඇය නැවතත් පැමිණියා. ඇයගේ කැදැල්ල වෙතට, ඇයගේ ලෝකය වෙතට, ඇයගේ අරමුණ සහ විශේෂයේ අනාගතය වෙතට. වනපක්ෂීන් රූගත කිරීම වාර්තා කිරීමකට එහා ගිය කලාවක්. ඉවසීමෙන් කාලය සමග කරනා මෙම ගනුදෙනුව මනරම් දසුන් අපි අභිමුව දිගහරිනවා. තිත්පිය තිරාසිකයා සිරිලකට ආවේනික අගනාමානික්‍යයක්. සිංහරාජය වැනි නිවර්තන වර්ෂා වනාන්තරවල බිම්ස්තරය ආශ්‍රිතව මෙම පක්ෂයා නිරීක්ෂණය කරන්න පුළුවන්. භෞමිකව ආහාර සොයා සැරිසරන තිරාසිකයින්ගේ භෝජන චර්යාව කොළරඩු අතර සිටින කෘමිසතුන් සහ පණුවන් සොයා ආහාරයට ගැනීමයි. මෙම වසම්චර්යාව දක්වන පක්ෂ විශේෂයේ නාදය ඉතාම තිව්‍ර උරුවම්බෑමක් බඳුයි. තිරාසිකයන් සාමාන්‍යයෙන් කුලෑටි සහ ලැජ්ජාශීලී වන අතර මනුෂ්‍ය ඇස් සෑම විටම මගහැරීමට කටයුතු කරනවා. නමුත් මෙම යෞවනය අපිට ඉතාමත් ආසන්නව නිදහසේ කාලය ගත කළා. කුඩව ගම්මානයේදී අපට හමු වූ මෙම සුන්දර තිරාසික කැදැල්ල ඔලව මට්ටමේ සිට අඩි 2ක පමණ උසකින් නිමවා ඇති විවෘත කෝප්පාකාර කැදැල්ලක්. කොළවන් බිත්තර රතු දුඹුරු තිත් සහිතයි. රූගත කිරීම අතරතුර වර්ෂාවක් පටන් ගත්තා. ඔන්න අපිට පොඩි විවේකයක්. සුපිරිසිදු කිතුල් හකුරු සමග ගමේ රහට කහට කියන්න වචන නෑ. මිනිත්තු 15ක පමණ ඉසිඹුවකින් පසුව කිරිල්ලිය කැදැල්ල කරා පැමිණියා. බිත්තර රැකීම වරින් වර පැටවුන් සියල්ලම මෙලොව එළිය දක්නා තෙක් අඛණ්ඩව ක්‍රියාත්මකයි. නමුත් ඇය හරි කුලෑටි. පුංචිම පුංචි අසාමාන්‍ය චලනයක් හෝ හඬක් ඇයව කැදැල්ලෙන් පිටමං කිරීමට හේතුවක්. ඒ වගේම සර්පයෝ මම මෙතෙන්දි උදාහරණ කීපයක් විතරයි ගෙන හර දක්වන්නේ. සර්පයෝ ගොඩක් වෙලාවට එකොල්ලන්ගේ ආහාර සඳහා කුරුල් පැටව් කුරුළු බිත්තර තෝරාගන්නවා. ඉතිං මේ අතරින් ලංකාවේ සාමාන්‍ය රුක්වාසී සර්ප විශේෂ බොහොම ප්‍රමුඛයි. ඉතිං මේ සර්ප විශේෂ අතුරින් මේ රූප රචනාව තුළදී ඔයාලට බලාගන්න පුළුවන් මූකලං හාල්දන්නෙක් පලාපොලකෙක් සහ ඇහැටුල්ලෙක්ගේ චර්යයක්. කුරුළු බිත්තර සහ පැටවුන්ගේ ප්‍රධාන විලෝපිකයෙක් ලෙස රුක්වාසී සර්ප විශේෂ හඳුන්වන්න පුළුවන්. ප්‍රථම උදාහරණය හාල්දණ්ඩන්. සිය ශරීරයේ රිද්මයානුකූලව සොලවන මෙම මූකලන් හාල්දණ්ඩා දෙස බලන්න. ගොදුරක් දෙස විමසිලිමත් වීමක් වගේ. මූකලන් හාල්දණ්ඩා නිර්විෂ වේගවත් ගමන් විලාසයක් දරන සර්පයෙක්.
මදවිෂ පලාපොළඟා තවත් කුරුළු කැදලි ලෝලියෙක්. තුරු ලතාවල හරිතවර්ණය සිය කොරල සමවෙත ආරූඪ කරගත් මෙම සර්පයා රාත්‍රී කාලයේ ඉතාම ක්‍රියාශීලී. මේ දිවාකාලය බොහොම අක්‍රියව තරණය කරන පලාපොළඟේ. ඇස්වලට පහර දෙනවා යයි අනියත බියක් ඇතිකරගත යුතු නැති ඇහැටුල්ලා. ඉතාම සිහින් වෙල්වට් වැනි සිනිඳු කොරලවලින් පිරි සුළු විෂ සර්පයෙක්. නමුත් කුරුළු පැටවුන්ට නම් නොපෙනෙන මාරකයක් බව නොකියා බැහැ. ගෙම්බිකටාව සෙවීමයි මීළඟ ක්‍රියාන්විතය. ගෙම්බිකටා එහෙමත් නැත්නම් මැඩි මුහුණා කොච්චර බලාගෙන හිටියත් එපා වෙන්නේ නැති ගුප්ත පෙනුමක් තියෙන කුරුල්ලෙක්. සෑහෙන වෙලාවක් උපකල්පිත තැන් ගණනාවක සෙවීමෙන් අනතුරුවයි මේ ඝන මීවන ගොන්න යටදී එක් මැඩි මුහුණෙක් අපගේ මඟ පෙන්වන්නාට හමු වුණේ. බස්සන් බකමූනන් වගේ නෙවෙයි ෆ්‍රොග් මවුත්. කෝපාකාර කැදැල්ලක් තමා විසින්ම ශාකයක අත්තක් මත නිර්මාණය කරනවා. ඒ පාසි සහ ලයිකන භාවිතයෙන්. පිහාටුවලින් නිර්මිත මෙම කැදැල්ලේ අභ්‍යන්තරය ඉතා සුව පහසුයි. රාත්‍රී කාලයේ මෙම කැදලි තැනීම සිදු කිරීමත් විශේෂයි. ශ්‍රී ලංකාවේ නිශාචර පක්ෂීන් අතරින් මෙම පොඩාජිඩේ කුලයේ සමාජිකයා පමණයි මේ අයුරින් සිය කැදැල්ල නිමවන්නේ. වරකට දමන්නේ එක් සුදු පැහැ බිත්තරයක් පමණයි. නැවතත් ඔබ මේ දකින්නේ අවස්ථාවාදී රිලවුන් විසින් විනාශ කර අත්හැර දෙමු මැඩි මුහුණු කැදැල්ලක්. මෙම පක්ෂීන් ඉතාමත් හොඳින් වේශාන්තරණය වෙනවා. එය දිවා කාලයේ විලෝපිකයන්ගෙන් බේරීමටත් රුකුලක්. සිංහරාජ ලෝකුරුම වැසිවනාන්තරයට කෙමෙන් අන්ධකාරය උදා වෙනවා. ආපසු එන ගමනේදී අප කණ්ඩායමට තවත් එක් අහඹු දසුනක් හමු වුණා. ඉතා ඉහළ තුරුවියනේ සුවිසල් කැදලි වේදිකාවක්. එසේ මෙසේ නිවහනක් නම් නෙවෙයි. නිවහනේ හිමිකරු ඇක්සිපිට්‍රිඩේ කුලයේ දැවැන්තයෙකු වන පෙරැලි කොණ්ඩකුස්සා අතුවරා läග සිටියා. මොහු ගුවන ජයගත් විලෝපිකයෙක්. මේ නිවහන මෙතරම් සුවිසල්ලුවත් දරා සිටින්නේ එක් සුදු හෝ දුඹුරු පැල්ලමැති බිත්තරයක් පමණයි. විසල් අතුයිති කෝටු කැබිලිවලින් තැනුණු පවුර බිත්තරයට හෝ පැටවාට රැකවරණය සපයනවා. විලෝපික තර්ජනය ඉතාම සීමිතයි. මෙන්නේ නිවහනේ හිමිකාරිය. ආලෝකයේ මෙලිනව යද්දී දවසේ අවසාන භෝජනයත් නිමකර මහා භාරදූර රාජකාරියකට සූදානමින් ඇගේ වර්ගයාගේ අනාගතය ඇය එනතුරු බලා සිටිනවා. අඳුර සමග ඇය රාජකාරිය බාරගත්තා. නිසාචරයන්ගේ රාත්‍රියට අවසරයි. නාගරික ගෙවත්තේ සිට ඝන වැසිවනාන්තරය දක්වා සිදු කළ අපගේ ගවේෂණය කුරුළු කැදලි විවිධත්වයේ ලාංකීය අක්මුල් බොහොමයක් අනාවරණය කර අවසන්. කොණ්ඩ කුස්සාගේ විසල් වේදිකාව, සූටික්කාගේ සරල අවලම්පිත කැදැල්ල, ඉගල් නිල් මැසිමාරාගේ කුහර කැදැල්ල, කොට්ටෝරුවන්ගේ සහ මයිනන්ගේ ගස්බෙන, කොණ්ඩ කුරුල්ලන්ගේ කෝප්පාකාර කැදලි, කාකයින්ගේ සහ පරවිකුලේ අපිලිවෙල කෝටු වේදිකා, කිරලුන්ගේ බෞමික කැදලි, වැහිලිහිනින්ගේ මඩිති කැදැල්ල සහ ප්‍රශ්නාර්ථ ඉතිරි කළ පඬු කන්බස්සා එයින් අතලොස්සක්. ඉතින් මෙම පරිච්ඡේදය මෙතකින් නිමයි. තවත් ශ්‍රී ලාංකීය කැදලි කතන්දර බොහොමයක් මතු සම්බන්ධයි. රැඳී සිටින්න තුරුවියන පෙනෙන මානයෙන්.